අපිට කියලා ගෙනාව දුන් තෙල් එකනේ. අපි දන්න දුන් තෙල් එක ඇත්තටම සුදු පාට හුරු. දැන් මේක මොකද්ද? පාට හුරු. දැන් ඔයාලා දුන් තෙල් කිලෝ එකක් කීයටද ගත්තේ? 1000 කිලෝ එකක් සාමාන්‍ය 1500. ඒක දුන් තෙල් හරි එළඟ තෙල් හරි අපි හදනවා නම් මේ ගවයේ වර්ග දෙකකින් මේ කිරි වලින් ගන්න. කිරි වල නිෂ්පාදනය කරන 1500කට දෙන්න පුළුවන් කිලෝ එකක් දෙන්න කිරි එකක් කීයක් වෙනවද? නේද? කිරි නිකන් දෙන්න ඕන ගොවියෝ 1500ට ගෙනලා මොහොම මතල දෙන්න. ඒකට අපි දුන් තෙල් කියලා ගත්තා. දැන් මේ ගත්තට පස්සේ මේ බලන්න අපිට දීලා තියෙන්නේ දැන් දුන් තෙල් කියන්නේ වැදගත් දුන් තෙල් කියන්නේ වැදගත් පෝෂ්‍යදායී ආහාරය. අපිට දීලා තියෙන දේ බලන්න. මේකම shopping එක දාලා දෙනවා. කොහොම මේක කවදා වෙනකම් පාවිච්චි කරන්න පුළුවන්ද? expire එකක් නෑ. ඒකට අපි මේ දුන් තෙල් කියලා ගෙල්ලා තියෙන්නේ. අපිට ගොඩක් වෙලාවට අපි දුන් තෙල් දන්නේ නැහනේ. අඩුමතරේ පාට හරි දන්නේ හිටට අපි මොකද කරන්නේ? සහ පාට එක අපි ප්‍රතික්ෂේප කරනවා මේක එළිඟ තෙල් එකක් කියලා. අපි එහෙම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. හැබැයි මේක දන්නේ එක්කනට සුවඳ විතරනේ අපි දන්නේ. එයා මේක සුවඳ දන්න දුන් තෙල් කියලා. නමුත් ඇත්තට මේක දුන් තෙල් නෙවෙයි. එහෙනම් මේක තියෙන්නේ මොකද්ද? එහෙනම් මේ කන පොල් තෙල්, පාම් තෙල්, අරම තෙල් ටිකක් දාලා කවලක් දාලා මික්ස්චර් එකක් හදලා දුන් තෙල් ෆ්ලේවර්ඩ් එකක් ගහලා තමයි තියෙන්නේ. එහෙනම් අපි හැමදාම දුන් තෙල් බත් එකක් දෙනවා කියලා මිනිස්සුන්ට විශ්වාසයක් ඇති කරනවා. නිකන් බත් කන්න දෙන්න එපා, රයිස් කන්න දෙන්න එපා. එන්න දුන් තෙල් බතක් කන්න. ඒක මොකද්ද කියන්නේ? රයිස් එකක් තියෙන එකක් වුණොත්, නිකන් බත් තියෙන එකක් වුණොත්, දුන් තෙල් එකක් වුණොත් මට පොඩි කෙනෙක් ඉන්නවා නම් ප්‍රෙග්නන්ට් අම්මා කෙනෙක් ඉන්නවා නම් අපි කරන්නේ මොකද? එකකින් යනවා දුන් තෙල් බත් දාන්සල් කරන්න. ඇයි? දුන් තෙල් බත් ආසයි සහ ගුණේ වැඩි කියලා. නමුත් ඇත්තටම අපි ගුණදායක දෙයක් නෙවෙයි කාලා තියෙන්නේ. අර නිකන් බත් එක මිඩඩේ හොඳ වෙනවා. ඒක නිසා අපි ඊළඟ පාර දෙනකොට දුන් තෙල් එකක් ගද්දී පිළි වලට ලේබල් එකක් තියෙන. ඒකේ ලේබල් එක කවුද හැදුවේ, කොහින්ද ගෙනාවේ කියලා වගකීමක් තියෙන. මේ දේවල් ටිකක් එක්ක තියෙන දුන් තෙල් එකක් ගමු ඈ. මේ පාර මේකේ නවත්තුමු. හරි? අපි දැනුවත් වෙලා තිබ්බේ නැහැනේ. ඒකට අපි මේක කම්ප්ලේන්ට් කරනවා නම් කාටද කරන්න ඕනේ? දැන් කාටවත් කම්ප්ලේන්ට් එකක් කරන්න බෑ. බෑනේ මොකද ලේබල් එක අපි දන්නවනේ ගෙනාපු කඩේ. මට දැන් මේ කම්ප්ලේන්ට් කරනවා කියමුකෝ. මට කම්ප්ලේන්ට් කරනවා නම් මම දැනගන්නේ කොහොමද? මට දැනගන්න ඕන කොහොමද? ඔයා මේක කොහින්ද ගත්තේ? මුකුත් නැහැ මේ. ඔව් නෑ. කාගෙන්ද ගත්තේ? මුකුත් නැහැ. ඔයාට ඕන නම් දීලා තියෙන බිල් එකක් මම කියන්න. ඔන්න අප්‍රූවල් බිල් එකක් දීලා ඇති. ගාන විතරක් ගහමු. කියන්නේ කඩේක ඇඩ්‍රස් එකක් නැහැ, ගත්තේ කොහින්ද කියලා දන්නේ නැහැ. කිසිම එකක් නැහැ. අපිට මේ ගත්තට පස්සේ සීල පාඩුව කවුද දරා ගන්න අපි. අපි පුරුද්දට ගිහිල්ලා ගන්නවා කොටුවේ පොදු ඒක තැන් වලින් දුන් තෙල් කියලා. එහෙනම් දුන් තෙල් බත් එකක් දෙනවා නම් මේව ගන්න බෑ වැදගත් වෙනින් ගන්න. මේවා විතරක් නෙවෙයි. ගන්න අනිත් හැම කෑම જાතියක්ම. පරිප්පැටයක් ගත්තත්, තුන පහ එකක් ගත්තත් පැහැදිලි ලේබල් එකක් තියෙන. කවුද හදන්නේ, කොහින්ද ගේන්නේ, කවද්ද එක්ස්පයර් වෙන්නේ, මොනවාද දාලා තියෙන්නේ, කොහොමද මේක තියාගන්න ඕන, අඩුවතර මේක කොහොමද තියාගන්න ඕන කියලාවත් නැහැනේ. ඒ විස්තරයක් තියෙන එකක් කරන් අපි පිළිසුදු දන්සලක් කරමු ඈ. හරිනේ? හරි එහෙනම් විශ්වාස නැහැ. දැන් මේක එතකොට දැන් අපිට කිව්වොත් එම් දැන් මේක අරගෙන ඔයා යනවා කඩේට. මගෙන් ගත්තේ නැහැ කියන්නේ. එයාට ඔයාට පෙන්නන්න බෑ. එයාගේ බිලක් නැහැ පෙන්නන්න. දැන් ඔයාට කියන්නේ මොකද? ඔන්න අපේ බිලක් තමයි නෑ අනිවාර්යයෙන්. ඔන්න අපේ දුන්නේ. මම දැක්කද බිල? මම බිල දැක්කේ නෑනේ. බිල කියලා ඇහුවද නෑ. මම දන්නවා මේක දෙනකොටම ඇයි? මේක ස්වභාවය දැක්කම අපිට කිව්ව හැකි එයා දන්නවා හොර වැඩේ කරන්නේ. එයා බෑ අර shopping bag මෙහෙම දාලා මෙහෙම මම ඔයාලට ගන්න හැටි කිව්වනේ. ඇයි? මේක ගන්නකොටත් තියාලා ගන්නේ කොහොමද? අතේ shopping එක දා ගන්නවා. අගීස් ගන්නවා ගීස් ගන්නවා වගේ අරගෙන අනිත් පැත්තට දාලා දෙනවා. ඒ කියන්නේ මේ අපි දන්නවා. හැබැයි ඔයාලා දන්නේ නැති හින්දා මොකද කරන්නේ? ඔන්න අප්‍රූවල් බිලක් දෙනවා. මේ වගේ shopping එකකට දාලා දෙනවා. අපි දුන්නේ නැහැ කියයි අපේ කඩේ මෙහෙම දේවල් විකුණන්නේ නැහැ කියයි කෑම වල විකුණන්නේ නැහැ කියයි මොනවත් නෑ. හැබැයි අර ඉස්සෙල්ලා අපි පෙන්නවා මේ වගේ බිලක් මේ. පැහැදිලි දුන් ගාන කීයකින්ද මම ඔක්කොම දෙනවා. මේ බලන්න ගානකින්ද මේ. මේ කොටය ගානද මන්නේ? 2000 ගානක් බෑර කීයද දෙන්න මේක දෙන්නේ. මේක ඔව් අර දුන්දරේ අන්න ඒක අපි කොටය ගානවා. අයි තංගලා දුන්නොත් ග්‍රෑම් 210 2650යි. ඔයාලා කිලෝ එකක් කීයද දෙන්නේ? 1500. කිලෝ එක 1500. දුන් තෙල් දෙන්න බෑ. ඒ කියන්නේ හොඳ දුන් තෙල් එකක් කරන් දෙමු. මොකද මිනිස්සු තෝරා ගැනීම කරද්දී කොයි දන්සල්ද යන්නේ කියලා දුන් තෙල් දන්සල. නෑ බද්දන් හදන්න ඉවරයි මේ දුන් තෙල් නැතුව නේ. අනිවාර්යයෙන්ම. මේ වගේ දුන් තෙල් දානට වැඩි හොඳයි බත් දන්සල. මෙහෙම දුන් තෙල් බත් දෙන්න ලංකාවේ දුන් තෙල් කොහොම හදන්න ඕනද? වැරදි විශ්වාසයක් අපි ගොඩනගා ගත්තම අපි ඒ විශ්වාසෙ දෙමුනා ගන්න පොඩි එකාට කාපන් කිව්වා. ඔව්. අන්න නැත්තම් කණෙන් ආල්ලම කාපන්නේ හොඳ මේ දුන් තෙල් බත් ටිකක් තමයි කන්න බැරි. කන්න බැයිද? ඔව්. ඊට එහෙම තාම අන්න ඊට පස්සේ දැන් මේක අපි දැන් අපේ කවුරු හරි දන්න කවුරු හරි ළමයෙක් ඉන්නේ කෙනෙක් ප්‍රෙග්නන්ට් අම්ම කෙනෙක් ඉන්නවා මොකද අපි මේ දුන් තෙල් එක අරගෙන යනවා. අරගෙන ගිහලා කොහෙද? අනේ පුතේ කාපා. නැත්තම් මේකෙන් දැන් යාන්සල දීලා බුද්ධ පූජාව දීලා අරපාර ටික දීලා අපි කල්පනා කරලා කාට දීලා යවන්න ඕනේ කියලා.
ඊට ආර්යා ප්‍රෙග්නන්ට් ආර්යා අම්මට සනීප නැහැ ආර්යාගේ ඥාතියට සනීප නැහැ කියලා අපි තීරණය කරනවා විශේෂයෙන් කැම ටිකක් යවන්න. ඒවල පෙට්ටි 250ක් ගෙනුවොත් තියෙනවා. ඒක විශේෂ කැම යවන්න කැම අයියා මේකට විශේෂයක් කරන්නේ. අපි දන්නවා මේ මිනිස්සු කියලා කැම මේ ලක්ෂණ දෙක වටනවා. දැන් යාලා තාසාවෙන් යාලා තාසාවෙන් ඉන්නනේ දුන් තෙල් දුන්තෙල් ටිකක් ගන්න. දුන්නු ගෑමක් නෙමෙයි මේක. දුන්තෙල් තෝරගමු. අනිවාර්යයෙන්. දුන්තෙල් ගන්න ගම්පන්තියක් තිබුණා. අනිවාර්යයෙන්. අපි